2025 ඩිසැම්බර් වලට මම කැනඩාවට ඇවිල්ලා හරියටම අවුරුදු 4ක්. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරමු 3 things good about Canada, 3 things not so good about Canada. පළවෙනි රීසන් එක කැනඩාව ගැන ඇත්තටම ලස්සන රටක්. අපේ ෆුල් සීසන්ස් හතරම තියෙනවා. ස්ප්‍රින්ග්, ෆෝල්, ස්ප්‍රින්ග්, සමර්, ෆෝල් ඇන්ඩ් වින්ටර්. ඇත්තටම ලස්සනයි. මුලදී කියන්නේ පළවෙනි අවුරුද්ද වගේ දින කියන්නේ කැනඩාවට ඇවිල්ලා පළවෙනි අවුරුද්ද වගේ දින ඒ වෙනස තේරෙනවත් වැඩි. ඇත්තම ලස්සනයි. අනිත් සමයකේ හයික් කරන්න කැමති නම් පැඩල් බෝඩින් කරන්න කැමති නම් පොඩක් ලේක් එකක් ගාවට ගිහලා පික්නික් එකක් කරන්න ආස කෙනෙක් නම් කැනඩාව තමයි රට. හරිම ලස්සනයි, හරිම නිදහස්. දෙවෙනි රීසන් එක කැනඩාව කියන්නේ ඩිස්ක්‍රිමිනේෂන් වලට ස්පේස් එකක් නැති තැනක්. සේෆ් ස්පේස් එකක්. ඉතින් ඔයා වෙන්න පුළුවන්. මම 2021 මම එද්දි මට දැනුණ නිදහස සහ ඉන්ඩිපෙන්ඩන්ස් එක ඇත්තටම මට කියන්න වචන නැහැ. මිනිස්සුන්ට මෙහෙ ජජ් කරන්න, මිනිස්සුන්ට වෙන කෙනෙක් ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒක වෙනම කතාවක්. ඒ කොහොම වුණත් අපි තියෙන ෆ්‍රීඩම් එක සහ ඉන්ඩිපෙන්ඩන්ස් සහ ඇක්සෙසිබිලිටි එක මේ රටේ අපිට දියුණු වෙන්න පුළුවන්. අපි වැඩ කරන්න කැමති නම් වැඩ කරලා දියුණු වෙන්න එහෙම පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාව වගේ මේ මිනිස්සු පල්ලෙහාට අදින්න එහෙම දේවල් නැහැ. ඉතින් තමන්ගේ පාඩුව වැඩක් කරගෙන ඉන්න පුළුවන්. තුන්වෙනි දේ කැනඩා පාස්පෝර්ට් එක. ඉතින් මම පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ කොහොම වුණත් කැනඩා ආවිල්ලා තියෙනවා කියන්නේ ඒ වීසා එකට ලොකු තැනක් තියෙනවා. ඒක අපි කොහොම කිව්වත් ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එක ඇතුළට ට්‍රැවල් කරන්න අමාරුයිනේ. ඉතින් at least වීසා එක හරි තියෙනවා. අනිත් රටවල් ඔයාගෙන පොඩක් වෙනස් විදිහට හිතන්නේ. ස්පෙෂලි ඔයා US යන්න ඉන්නවා නම් කැනඩා ඉඳන් ලංකාවේ ඉඳන් US ඇප්ලයි කරනට වඩා කැනඩා ඉඳන් US ඇප්ලයි කරන එක හරිම ලේසි. සහ වීසා ගැරන්ටි එකක් තියෙනවා. ඉතින් ඒක ලොකු දෙයක්. මොකද රටකට යන්න ඔයා ට්‍රැවල් කරන ඇත්තටම රටකින් රටකට ට්‍රැවල් කරන්න කැමති කෙනෙක් නම් ඒ වීසා එකේ තියෙන ක්‍රෙඩිබිලිටි එක ඒක වටිනවා. ඉතින් ඒක මම දකින එක දෙයක්. ඉතින් ඊට අමතරව තව පොඩි දේවල් තියෙනවා. කැනඩාවේ ආස ඒ කියන්නේ ඇක්සෙසිබිලිටි ගත්තොත් අපිට දේවල් හොයන්න හරිම ලේසි. ලංකාවේ හොයන්න බැරි දේවල් සමහරවිට ලංකාවේදී සල්ලි තින්පත් ගන්න බැරි දේවල් මෙහෙදි ලේසියෙන් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් මට ලංකාවේදී කිසිම බෑග් එකකින් මට ක්‍රෙඩිට් කාඩ් එකක් දුන්නේ නැහැ. දෙන්නත් බෑ කිව්වා, ඉන්කම් එකක් මදි කිව්වා. ප්‍රශ්නයක් වුණා. ඒක දුන්නේ නැහැ. කෙලිම නැහැ. හැබැයි මෙහෙ ඇවිල්ලා මම රටේ පළවෙනි මුලින් බැංක් account එක open කරද්දිම මම $1000 ලිමිට් එකක ක්‍රෙඩිට් කාඩ් එකක් හම්බුනේ. ඉතින් ඒක පාවිච්චි ක්‍රෙඩිට් කාඩ් එක වෙනම් මම ක්‍රෙඩිට් කාඩ් එක විතරක් නෙමෙයි කතා කරන්නේ. දේවල් in general. ඉතින් හරිම ලේසි. ඉතින් අපිට Amazon තියෙනවා. ඒ වගේ දේවල් එක අනිත් දේවල් හොයන්න ලේසි. දේවල් ගන්න ලේසි. ඒක ලොකු දෙයක්. හරි. දැන් කතා කරමු හරියට වුණේ නැති, හරියට වෙන්නේ නැති දේවල් ටිකක් තුනක් ගැන. taxes. හම්බ කරන එකෙන් 100ට මට මතක විදිහට percentage එකක් විදිහට 133 BC වල නම් 133ක් අපි tax ගෙවන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක අපි ලොකු ගාණක් අපි ඇත්තටම tax ගෙවනවා. ඒ කියන්නේ හැම paycheck එකකින්ම tax උත් ගෙවනවා. අවුරුද්ද ඉවර වෙලා income brackets exit කළා නම් ඒ tax ගෙවනවා. එතකොට ලොකු tax එකක් කෙලින්ම අපි ගෙවනවා. ඊට අමතරව අපි දෙයක් ගනිද්දි BC වල නම් 112ක් අපි tax ගෙවන්න ඕනේ. ඉතින් දේවල් ගන්න ඇත්තටම expensive. ඒක තේරෙනවා. හැබැයි ඒක tax කියන එක රටකට migrate වෙද්දී migrate නොවෙන්න හේතුවක් කරගන්න එපා. හැබැයි පොඩ්ඩක් හිසරෝදයක් ඒක. just expectations manage කරගන්න තමයි මම කියන්නේ. දෙවෙනි දේ health care. ගන්න දෙයක් නැහැ. හදිසියවත් අතප්පයක් කඩාගෙන හොස්පිටල් එකට ගියොත් ගෙදර නිකන් මැරිලා යන එක සමහර වෙලාවට ලීසි කියලා හිතෙන්න පුළුවන්. මෙහි හොස්පිටල් එකට යනවට වඩා මම දන්න තමයි සහ මම එක්ස්පීරියන්ස් කරලා තියෙන විදිහට හොස්පිටල් එකේ ETU එකේ ඉන්නවනේ පැය 4-6ක් විතර ගානක් නිකන් දොස්තර කෙනෙක් එක්ක කතා කරා. ඉතින් ලංකාවේ මේ සිටුේෂන් අපිට පුරුදු නැහැනේ. ලෙඩක් වුණා කෙලින් දොස්තර ගාවට ගියා බෙහෙත් ටික ගත්ත ගෙදර ගියා. පැය භාගයෙන් ගොඩක් දේවල්වලට බෙහෙත් උත්තරගෙන ගෙදර යන්න පුළුවන්. හැබැයි මෙහෙම පැය 4ක් ඉන්න යනවා.
අලකාරතරයක් කරන්න දෙයක් නැහැ හැබැයි. තුන්වෙනි දේ කිව්වට විශ්වාස කරන්නයක් නැහැ. කොච්චර අවුල්ද කියන එක. සීසනල් ડિප්‍රෙෂන්. ස්පෙෂලි මම ඉන්න පැත්තේ අපේ වින්ටර් එක තියෙනවනේ මාස 6ක් විතර. ඒ මාස 6 ඇතුළතදී එළියට වැස්සම දකින්න තියෙන්නේ කළු සුදු විතරයි. හැමතැනම වින්ටර් ස්නෝ වලින් වැහිලා ඊට සුදේ පාන්දර වාහනේ හිම කඩන්න ඕනේ. කැක් තියනම් අර ගෙදර ඉස්සරහ සුද්ධ කරන්න ඕනේ. ඒක මුලදී ආතල් මුලදී කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එක්සයිට්මන්ට් එකත් එක්ක ජීවත් වෙන්නේ. හැබැයි පස්සේ ඒක මාස 6ක් විතර එක දිගට කරන්න ගියාමසේ එපා වෙනවා. ස්නෝ ගැන මොකද අපි තාම මේ 2025 ස්නෝෆෝල් එක තිබ්බේ නැහැ. හැබැයි මම කොහොමවත් ඒක වෙනකම් බලන් ඉන්නෙත් නෑ මට. ඒක මතක් වෙද්දි දෙත්තට ඇති දන්න. ඒක ඒ තමයි ප්‍රධාන දේවල් තුන මම කැමති. හැබැයි ඊට අමතරව මිනිස්සු මෙහි යාළුවෝ හදාගන්න කියන එක සෝෂල් ලයිෆ් එකට නම් ඇත්තටම තරක් නෑ. මොකද ලයිෆ් එක හරිම ෆාස්ට්. හැමෝම එක ජොබ් එකක යන ජොබ් එකට යන ගමන් ඉන්නේ. ඉතින් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ නැත්තම් ලොකු රෂ් එකක් එක්ක. ඒකත් එක්ක යාළුවෝ හදාගන්න කියන එක රිලේෂන්ෂිප්ස් වල නම් සෑහෙනම අමාරුයි. මම දන්න මිනිස්සු ඉන්නවා මැරිකල් ලංකාවේදී මැරිකල්ලා මෙහි ඇවිල්ලා ඉන්නේ. ඒ දිනට දෙන්න හම්බ වෙන්නත් ඇතන වෙලාවක් නෑ. ඒ කියන්නේ හස්බන්ඩ් උදේ ෂිෆ්ට් වල වැඩ කරනවා, වයිෆ් ඉවිනිං ෂිෆ්ට් වල වැඩ කරනවා. ඒකට ඒ දෙන්න නිකන් ගෙදරින් ඇත්තටම මේ දෙන්න හම්බ වෙන්නේ නිකන් වීකෙන්ඩ් එකේ පොඩි වෙලාවකට වගේ. එහෙම දෙයක් ඉතින්. ඒක තියෙනවා. මගේ ජීවිතේ මම සතුටු වෙන එක දෙයක් තමයි කසාද බදින්න නැතුව කැනඩාවට ආවෙක් ගැන. ඒක කවුරු කොහොම කිව්වත් මම සතුටු වෙන දෙයක්. ඉතින් තව මොනවද දේවල් දැනගන්න තියෙනවා? එක මැසේජ් එකක් දාන්න, නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම බලලා රිප්ලයි කරන්න. ජය වේවා.